2025 බටහිර ඉන්දිය කොදව් කණ්ඩායමේ අයර්ලන්ත තරඟ සංචාරයේ පළමු එක්දින තරඟය ඊයේ අයර්ලන්තයේ ඩබ්ලින්හිදී පැවැත්වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවි ලකුණු 303ක් රැස් කළ අතර අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක පෝල් ස්ටීලින් පන්දු 64කදී ලකුණු 54ක් හා හැරි ටෙක්ට පන්දු 51කින් ලකුණු 56ක් රැස් කළ අතර ඇන්ඩ්‍රු බාල්බර්නි පන්දු 138කින් ලකුණු 112ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට 6 පහර 4ක් හා 4 පහර 9ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී කොදව් කණ්ඩායම වෙනුවෙන් මැතිව් ෆෝඩ් ලකුණු 68කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා. ජයග්‍රාහී ලකුණු 304ක ඉලක්කයක් හඹා ගිය කොදව් කණ්ඩායමේ ලකුණු 31කට කඩුළු 5ක් දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියේ එකු රොස්ටන් චේස් හා මැතිව් ෆෝඩ් සබඳතාවයක් ගොඩනැගූ අතර රොස්ටන් චේස් පන්දු 76කින් ලකුණු 55ක් රැස් කිරීමට සමත් වූ අතර මැතිව් ෆෝඩ් පන්දු 48කින් ලකුණු 38ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් බැරි මැක්කාති ලකුණු 32කට කඩුළු 4ක් දවා ගත්තා. කෙසේ වුවත් කොදව් කණ්ඩායම පන්දු වාර 34යි එක් පන්දුවකදී සියලු දෙනා ලැබි ලකුණු 179ක් පමණයි රැස් කළේ. මෙම තරඟයේ අවසානයේ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 124කින් පළමු එක්දින තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එම ජයග්‍රහණයත් සමග එක්දින තරඟාවලියේ පෙරමුණ ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඉතින් මෙවැනි තවත් ක්‍රීඩා තොරතුරු නැරඹීමට දිනුවයි ස්පෝර්ට්ස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර අදම එකතු වෙන්න.